තාත්තේ මේ මල්ලි ගඟේ පැනලා. ඈ? යකෝ මේ නානවනේ. ඒ දුම්බල කියලා කියනනේ මේ ගමන ගැන. අන්න ඒකයි. සමහර විට ගග ගැඹුරුත් නැති. අන්න ඒකයි. ගගේ කිමුළුත් නැති. මාතර ගඟේ ඉන්නා කිමුල් ලිගේ පැටියා. මුඩ පීනන්නත් බෑ. තල්ල සුඩු බෙල්ලේකෝ මර ගැටියා. ඈ? ඔයගේ තව කෙල්ලෝගෙකුත් ගිහලා මොනවා යකෝ? සමහර විට මුඩක් කෙල්ලෙක් ඉදි. හැබැයි තාත්තේ මට තාම කෙල්ලෙක් නෑ. ඔබ හොඳේ ගාවා. ඔබ කවදාවත් මගේ වචනට පිටින් ගිහිල්ලා නෑ. දෙන්න කියන්නේ ඕකට මූට ඕන කර සක්කරවට්ට මෙහෙ බෙල්ලෙල්ල ගන්න දෙන්න බෑ. දෙන්න එපා. හම ගහනවා මම ඕකව. දෙන්න කියන්නේ ඕකට. එහෙම කොහොමද අපේ කමතේ පිටින් ගිහින් ගෑනු ගන්නේ? දෙන්න එපා. දැන් හරියට කිව්වත් දෙන්න දෙපා. සානක කොස්සගෙන කොස්සෙම දෙන්න දී. මෙහෙන් කොස්ස දෙන්න දින්නේ ඕකට. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකකින් උඹට මැසේජ් එකක් ආවා. ඈ? රත්තරන් බබා මොම් බක්කෑවා. වඩ බක්කට කාන්න දානවා. ඈ? සානක හිච්චා පියතුමනි. වීසා ඇවිල්ලා. අපි ලබන සතියේ රට යනවා. විගහට Facebook එකේ පෝස්ට් එකක් දාපන් අපි මේ ගෙවල් දොරවල් විකුණනවා කියලා. කැප්ෂන් එක මොකක්ද දාන්නේ? හදිසි මුදල් අවශ්‍යතාවයක් සඳහා ගෙවල් විකුණනවා. ගන්නව නම් පමණක් විමසන්න කියලා නම්බරේ දාපන්. හිච්ච පෝස්ට් එකක් දැම්මලු. හැබැයි එක කෝල් එකක්වත් නෑලු. ඔබ Facebook එකේ පෝස්ට් එක දැම්මද? යකෝ එක කෝල් එකක්වත් ආවේ නෑනේ. මං දැම්මනේ. කොහොමද බලන්න? යකෝ මේකේ ගේවත් හරියට වෙන්නේ නෑ. බ්ලර් වෙලානේ. ගමන ටිකක් හදිස්සිය කියලා පෙන්නන්න මම දුව තමයි ෆොටෝස් ගත්තේ. එතකොට ෆොටෝ එකලුත් පේනවා අපිට මාර හදිස්සියක් තියෙන්නේ කියලා. ඈ? සානක වයිෆයි හිච්චවයි වට කරගෙන එන පම්පෝරියක් ගහනවා. ඔයාට කියන්න බබා ඒ කාලේ අනගාരിക ධර්මපාලතුමා බෝඩ් එකක් ගහගෙන තියෙනවා ගම මස් නොකළු කියලා. ජාතික වීරයෝ. ඇත්තද? මෙතන කියව ඉන්නේ. අර රට යන වැඩේ බලන්න බාප්පලා යනවා කිව්ව අත නේද? අත්ත මේ යාසේ රට යන කතා කරනවා. තාත්තා දන්නවද සරදියල්? සරදියල්? කවුද සරදියල්? අර හන්දිය ළඟදී බාබර් සාප්පුව දැම්මේ. ඈ? හරි ලස්සනයි. very good. නෑ සූර සරදියල්. මොකද ඉලාගෙන? මට බෑ තාත්තේ අපි මුතුන් මිත්තු මේ වගේ දිවිහිමියෙන් සටන් කරලා ආරක්ෂා කරලා දීපු රටක් දාලා යන්න මං ඒ අදහස ඇතරියා. මම තීරණය කළා ඉස්සරහ කඩකැල සුද්ධ කරලා ආයි කඩේ පටන් ගන්න. උඹට යකෝ එක තීරණයක ඉන්න බෑනේ කවදාවත්. මම තීරණය කළා ඉවරයි. මම අර බඩුගෙන් ලොරි දෙක තුනකට කතා කරලා තියෙනවා. තාත්තා දන්නේ නැතිනේ පුරන් අප්පුව. අර පරංගි එක්ක මුල්ලේරියා සටනට ගියේ. ඈ? නෑ අර එළවලු ලොරිය පදින මාමා. මම මිනිහට කිව්ව හෙටින් මගේ කඩේට එළවලු දාන්න කියලා. අද උදේ බබා ලට්ට රොට්ට ටික පොඩ්ඩක් අස් කරලා දවල්ෙන් පොඩ්ඩක් හොදලා දානවා. මං ගේ කැලලත් ඒකම පොඩ්ඩක් හොදලා දාන්න. අද ගෙවල හොදන්නේ. අද සිකුරාදනේ. අයියෝ තාත්තේ ඕවා මේ කිසි පදනමක් නැති කතා. මේ වගේ වැදගත් වැඩක් පටන් ගන්නකොට ඔය වගේ මෝඩ කතා කියන්න එපා. ඇයි සිකුරාදට ගෙවල් හොදන්න හොඳ නැද්ද? ඇයියනේ ඔයා අහලා නැද්ද අඟහරුවාද සිකුරාද දවස්වල ගෙවල් හොදන්න හොඳ නැහැ කියලා? මිත්‍යා විශ්වාසනේ කිසි පදනමක් නැහැ. නෑ නෙවෙයි ඕවා මේ කිසි තේරුමක් නැති කතා තාත්තේ. කූණෙක් චුච්චුක් ගියවොත් යන්න හොඳ නෑලු. පොල් කිච්චෙන් දැක්කොත් අසුබයිලු. වෙන එකක් තියා අපේ තාත්තා තාම කොණ්ඩේලවට ගන්නතර 100ගේ පරණ තෙල. කියන එක පොඩ්ඩක් අහපන්කෝ. ඕකට අර ෂැටිනි බොටල් එකක් ගත්තාම දවසට 0.5යි දාන්න ඕන. 0.6ක් තියෙනවා මාස් තුන පාවිච්චි කරන්න පුළුවන්. මම ඇඟවත හොදන් එන්න. රට යවන්න කතාව. ඒ වලට තියෙන එහෙන හඩමිටි අදහස්. කවුරු උල්වට දාපුද මන් දන්නේ. අනේ මන් දකෝ තාම විශ්වාස කරන්නේ. ඇත්තටම තාත්තේ පොල් කිච්චු දැක්කම අසුබයිද? මොන බොරුද ළමයා? කවුද ඔය විශ්වාස කරන්නේ? ඉතින් එහෙනම් සිකුරාදට ගෙවල් හොදන්න හොඳ නෑ කිව්වේ? මගේ මේ ෆෝන් එකට වෝටර් බෝඩ් එකේ මැසේජ් එකක් ආවා. අද උදේ 8 ඉඳන් ෂෙඩියුල් වෝටර් කට් එකක් තියෙනවා කියලා. වතුර කපනවලු. අරයට වතුර තියෙනවද? මේකේ වතුර නවතුනනේ. අපි ළඟපාත ලිඳන් නැද්ද? ඔබ දන්නවද ගොඩවණ්ඩා? මොකද ඇත්තේ? ගොංගාලේ ගොඩවණ්ඩ කියන්නේ. නෑ අප ගොඩවණ්ඩ කියන්නේ අල්ලපු ගෙදර මිනිහා. එහෙම එකක් තියෙනවා පලෙන් කියලා නාගෙනවනේ. ඉතිහාසෙම දන්නවා මු අල්ලපු ගෙදර මිනිහාගේ නම දන්නේ. ඉතින් කවදද කියනකො නංගි එනවා කිව්වේ? ලබන මාසේ එනවනේ දැන් කී පාරක් කිව්වද? ඔයා සල්ලි එවුවනේ මට iPhone 17 Pro එකක් ගන්න කියලා. Pro එකක්. ඔය අහුවානේ අරගෙන ඒවි. අයියෝ. අලුත්ම iPhone එකක් ගන්නවා කියන එක ඉතින් ඕනම කොල්ලෙක්ගේ හීනයක් නේ. එකපාර මොකද මම මාව හම්බ වෙන්න ඕන කිව්වේ?
නෑ බංසාන මගේ රටේ ඉන්න යාළුවෙක්ට මම සල්ලි දැම්ම එනකොට iPhone 17 Pro එකක් ගන්න කියලා. මුද ෆෝන් ආන්සර් කරන්නේ නැහැ හොයාගන්නත් නෑ බං. ඒ යකා බිසි ඇති බං ඔහොම කලබල වෙන්න බං පොඩ්ඩක් ඉවසපන්. ඔබ මගුලක් කතා කරනවා. යකෝ ගිය අවුරුද්දේ ඔය විදිහටම ඔය යකා iPhone 16 ෆෝන් දෙකකට පොළු තියලා මගේ යාළුවෝ දෙන්නෙක්ගේ. මම පස්සේනේ දන්නේ. මේක අන්තිම මොහොතේ කියනවලු වීසා රිජෙක්ට් වුණා කියලා අන්තිමට ලංකාවට එන්නෙත් නෑලු. සල්ලිත් නෑ. අප්පට යකෝ එහෙනදින් බඩු තමයි. මස්කාලද්දා පිස්සෙක් නේ යකෝ උඹ. උඹට iPhone 17 එකක් ඕනේ කිව්වනම් අර කසුනුගේ නංගිට කියලා ගෙන්න ගන්න මගේ එකත් එක්කම. එයා ලබනවාස එනවා යකෝ. තමන්ගේ උඹ විශ්වාස කරපන් පිට මිනිස්සු කොහොම විශ්වාස කරනවද උඩ පිස්සු. හරි දැන් මගේ මොකද්ද කියන් වෙන්න ඕන? මම උඹලුගේ ෆොටෝ එකක් කියවන්න. පුළුවන් නම් මචං උඹේ Facebook page එකේ දාපන් post එකක් මේක ලෝක හොරෙක් කියලා. ලංකාවේ කොල්ලෝ නිකන් අහුවෙනවා මේ වගේ හොරුන්ට. ඔව් ඔය වගේ උඹ මචං expose කරනවා. ෆොටෝ එක දාපන් යන්න. ඊටපස්සේ ඔබට හොඳ හැල්ලක් ගහලා මම දෙන්නම් ඇඹරිලා මෙයා. එව්වද? දැම්මා. කො ආවේ නෑනේ. iPhone new කියන්නේ උඹනේ? ඒ කසුනිගේ ෆෝන් එකක්. මේ ඔය සන්තුෂ්ව දන්නවද මේ ෆොටෝ එකක් කිව්වේ? එයා යාව දන්නවද? මම ඔයාටවත් කිව්වේ නෑ මේ නංගිගේ ඕසින්න බොයිෆ්‍රෙන්ඩ් අනේ. ඈ? හෙලෝ නංගි. අප්පා ඒ මොකද? අයියෝ නෑ සල්ලි මොනව කරගන්න බැරිද අනේ? නංගිගේ එකපාරට වීසා රිජෙක්ට් වෙලාලු. මොකද දන්නේ නෑ. හැබැයි මම නම් දන්නවා මොකද කියලා. ඈ?